හැලෝ හැමෝටම කොහොමද? අද අපි බලමු මේ ලස්සන හાર્ට් කෝස්ටර් එක කොහොමද ගොතාගන්නේ කියලා. මේක හරියම පහසු පැටර්න් එකක්. බිග්නර්ස්ලට උනත් කරගන්න පුළුවන්. ඉතින් මේකට ඔයාලට ඕනෙම වර්ගයක නූලක් පාවිච්චි කරන්න පුළුවන්. මම අද පාවිච්චි කරන්නේ 100% cotton නූලකට මිලිමීටර් 4 කොතන කටුව. මුලින් මැජික් රින් එකක් දාගෙන වැඩේ පටන් ගමු. දැන් ඔයාලා දන්නවා ඉතින් කොහොමද මැජික් රින් එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ පේන ආකාරයට මැජික් රින් එකක් හදාගෙන දම්වැලක් දාලා අපේ මැජික් රින් එක සිකියර් කරගමු. දැන් අපි මෙතන දැන් දම්වැල් දෙකක් දාගමු. මේ සිකියර් කරගත්ත දම්වැලත් එක්ක මෙතනදි දම්වැල් තුනක් තියෙනවා. දැන් අපි ට්‍රබල් ක්‍රොෂේස් තුනක් මේ මැජික් රින් එකට හදාගමු. ට්‍රබල් ක්‍රොෂේ එකට මේ වගේ නූල දෙපාරක් කොතනකට යොදාගෙන හුක් එක මැජික් රින් එකෙන් ඉන්සර්ට් කරලා මේ වගේ ලූප් එකක් ගන්න. දැන් අපිට ලූප්ස් 4ක් ක්‍රොෂේ හුක් එකේ තියෙනවා. දැන් මේ වගේ මුල්ම ලූප්ස් දෙකෙන් කොතනකට අරන් එන්න. දැන් අපිට ලූප්ස් තුනක් ඉතිරි වෙලා තියෙනවා. ආයෙමත් ලූප්ස් දෙකකින් මේ වගේ එළියට අරන් එන්න. අන්තිමට ලූප්ස් දෙකක් ඉතිරි වෙලා තියෙනවා. ඒ ලූප්ස් දෙකනුත් මේ වගේ එළියට එන්න. ඉතින් අපි ලූප්ස් දෙක ගානේ තුන් පාරකට ලූප් එක අරන් එන්න ඕනේ. අපි පළවෙනි ට්‍රබල් ක්‍රොෂේ එක කරගත්තා. ඉතින් මේ වගේම තව ට්‍රබල් ක්‍රොෂේස් දෙකක් මේ සමාන තැනටම කරගන්න. ඉතින් මේ අපේ දෙවෙනි ට්‍රබල් ක්‍රොෂේ එක. මේ අපි කරන්නේ අපේ තුන්වෙනි ට්‍රබල් ක්‍රොෂේ එක. හරියට උඩ අපි ට්‍රබල් ක්‍රොෂේස් තුනක් කරගත්තා. දැන් අපි මෙතන ඉඳන් ඩබල් ක්‍රොෂේස් තුනක් මේ සමාන මැජික් රින් එකට කරගන්නයි යන්නේ. ඉතින් මේ අපේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එක, මේ අපේ දෙවෙනි ඩබල් ක්‍රොෂේ එක, මේ අපේ තුන්වෙනි ඩබල් ක්‍රොෂේ එක. හරි එතකොට අපි ට්‍රබල් ක්‍රොෂේස් තුනයි ඩබල් ක්‍රොෂේස් තුනකුයි දාගෙන මේ පැත්ත කරගත්තා. දැන් අපි මේ හાર્ට් එකේ ටිප් එක හදාගන්නයි යන්නේ. ඒකට අපි එක්ස්ටෙන්ඩඩ් ඩබල් ක්‍රොෂේ එකක් කරගන්නයි යන්නේ. ඉතින් ඒකට මේ වගේ සාමාන්‍ය විදිහට ඩබල් ක්‍රොෂේ එකක් කරන්න පටන් ගන්න. එතකොට අපිට ලූප්ස් තුනක් කොතන කටුවේ තියෙනවා. දැන් අපි මුල්ම ලූප් එකකින් විතරක් හුක් එක එළියට අරන් එන්න. ඊට පස්සේ ලූප්ස් තුනක් ඉතිරි වෙලා තියෙනවා. අයමත් ලූප්ස් දෙකකින් එළියට අරන් එන්න. දැන් ලූප් දෙකක් ඉතිරි වෙලා තියෙනවා. ඒ දෙකිනුත් එළියට අරන් එන්න. මේක අපි ට්‍රබල් ක්‍රොෂේ එකක් විදිහට තුන් පාරකට කොතනකට අරන් එනවා. හැබැයි අපි ඩබල් ක්‍රොෂේ එකක් විදිහටයි ආරම්භ කරන්නේ. මේකට කියන්නේ එක්ස්ටෙන්ඩඩ් ඩබල් ක්‍රොෂේ එකක් කියලා. මේ එක්ස්ටෙන්ඩඩ් ඩබල් ක්‍රොෂේ එක සාමාන්‍ය ඩබල් ක්‍රොෂේ එකට වැඩිය පොඩ්ඩක් දිගයි. ට්‍රබල් ක්‍රොෂේ එකට වැඩිය පොඩ්ඩක් කොටයි. ඒ දෙකට අතරමැදි උසක තමයි තියෙන්නේ. එක්ස්ටෙන්ඩඩ් ඩබල් ක්‍රොෂේ එකට පස්සේ අපි ට්‍රබල් ක්‍රොෂේ එකක් කරගන්නවා. මේ අපේ ටිප් එක හાર્ට් එකේ පොයින්ට් පාර්ට් එක. දැන් අපි මෙතන හાર્ට් එකේ හරියට භාගයක් කරගත්ත. දැන් ඉතිරි භාගේ මේ සමාන දෙයමයි අපි කරගන්න යන්නේ. හැබැයි පැටර්න් එක විරුද්ධ පැත්තට තමයි යන්නේ. ඒ කිව්වේ දැන් අපි එක්ස්ටෙන්ඩඩ් ඩබල් ක්‍රොෂේ එකක් කරගමු. ඔයාලට මෙතෙන්දී හරවල බලුවහම තේරෙයි අපි හાર્ට් එකේ හරි භාගයක් කරගත්තා. දැන් ඉතිරි භාගේ මේ සමාන දෙයමයි කරගන්නේ. මේ ස්ටිචස් අග සිට මුලට අපි කරගන්නයි යන්නේ. ඉතින් එක්ස්ටෙන්ඩඩ් ඩබල් ක්‍රොෂේ එකට පස්සේ අපි ඩබල් ක්‍රොෂේස් තුනක් ඒ සමාන මැජික් රින් එකටම කරගමු. මේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එක, මේ දෙවෙනි ඩබල් ක්‍රොෂේ එක, මේ අපේ තුන්වෙනි ඩබල් ක්‍රොෂේ එක. මේ ඩබල් ක්‍රොෂේස් තුනට පස්සේ අපි ට්‍රබල් ක්‍රොෂේස් තුනක් ඒ සමාන තැනටම කරගමු. මේ අපේ පළවෙනි ට්‍රබල් ක්‍රොෂේ එක, මේ අපි කරන් ඉන්නේ අපේ දෙවෙනි ට්‍රබල් ක්‍රොෂේ එක. ඊට පස්සේ තුන්වෙනි ට්‍රබල් ක්‍රොෂේ එකත් මේ සමාන මැජික් රින් එකටම කරගමු. හරි එතකොට අපි ට්‍රබල් ක්‍රොෂේස් තුනක් කරගත්තා. දැන් අපි මේ රවුම පටන් ගන්න දම්වැල් තුනක් දාගත්තා. අපි ඒ වගේම අන්තිමට දම්වැල් තුනක් දාගෙන මේ මැජික් රින් එකට ස්ලිප් ස්ටිච් එකක් කරගෙන මේ රවුම අවසන් කරගමු. දැන් අපි මේ මැජික් රින් එක තද කරගන්න යන්නේ. ඒකට මේ කොට නූල් පට ඇදලා හොඳට තදට ඒ මැද තියෙන ගැප් එක නැති වෙනකම් මේ වගේ ඇදලා තද කරගන්න. එතකොට අපේ කෝස්ටර් එකේ පළවෙනි රවුම කරගත්තා. දැන් දෙවෙනි රවුම පටන් ගන්න මෙතන ඉඳන් දම්වැලක් දාලා අපේ පළවෙනි රවුම අපි කරගත්තු මේ දම්වැල් තුනේ ස්පේස් එකට අපි සිංගල් ක්‍රොෂේස් දෙකක් කරගන්නයි යන්නේ මෙතෙන්ට. ඉතින් මේ අතරින් මේ වගේ හුක් එක ඉන්සර්ට් කරලා සිංගල් ක්‍රොෂේස් දෙකක් ඒ දම්වැල් තුන උඩ දාගන්න. ඊට පස්සේ අපේ පළවෙනි රවුමේ මුල්ම ස්ටිච් එක උඩ ඒකුවේ පළවෙනි ට්‍රබල් ක්‍රොෂේ එක උඩ තියෙන මේ දම්වැල් ස්පේස් එකට ඩබල් ක්‍රොෂේස් දෙකක් කරගන්න මෙතෙන්ට. මේ අපේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එක ඒ සමාන තැනටම තව ඩබල් ක්‍රොෂේ එකක් කරගන්න. හරි එතකොට අපි ඩබල් ක්‍රොෂේස් දෙකක් කරගත්තා. දැන් ඊළඟ දම්වැල් ස්පේස් එකට අපි ඩබල් ක්‍රොෂේස් තුනක් කරගමු මෙතෙන්ට. මේ අපේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එක, මේ අපේ දෙවෙනි ඩබල් ක්‍රොෂේ එක, අපේ තුන්වෙනි ඩබල් ක්‍රොෂේ එකත් ඒ සමාන දම්වැල් ස්පේස් එකටම දාගන්න මෙතෙන්ට.
හරි එතකොට අපි ඩබල් ක්‍රොෂේස් 3ක් එක සමාන තැනට කරගත්තා. දැන් ඊළඟ දන්වැල් ස්පේසස් 4ට අපි ඉන්ක්‍රීස් කරගන්නයි යන්නේ. ඒ කිව්වේ ඩබල් ක්‍රොෂේස් 2 ගානේ දන්වැල් ස්පේසස් 4ක දාගන්නයි යන්නේ. ඉතින් මේ අපේ පළවෙනි දන්වැල් ස්පේස් එකට අපි ඩබල් ක්‍රොෂේස් 2ක් කරගත්තා. ආයෙමත් ඊළඟ එකට ඩබල් ක්‍රොෂේස් 2ක් කරගන්න. මේ අපේ දෙවෙනි ඉන්ක්‍රීස් එක. දැන් තුන්වෙනි ඉන්ක්‍රීස් එකත් කරගන්න ඩබල් ක්‍රොෂේස් 2ක් එක සමාන තැනට දාගෙන ඊට පස්සේ අපේ ඊළඟ දන්වැල් ස්පේස් එකට ඒ කිව්වේ හතරවෙනි දන්වැල් ස්පේස් එකටත් ඉන්ක්‍රීස් එකක් කරගන්න. ඩබල් ක්‍රොෂේස් දෙකක් ඒ හතරවෙනි දන්වැල් ස්පේස් එකට දාගන්න. එතකොට අපි ඉන්ක්‍රීසස් 4ක් කරගත්තා. මේ ඉන්ක්‍රීසස් 4ට පස්සේ ඊළඟ දන්වැල් ස්පේස් එකට අපි ඩබල් ක්‍රොෂේ එකක් කරගමු. හරි එතකොට අපි මේ හાર્ට් එකේ එක පැත්තක් හදාගෙන මේ පොයින්ට් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් හැම වෙලාවෙම මේ හાર્ට් එකේ පොයින්ට් එක හැම රවුමෙම අපි සමාන දෙයමයි කරගන්නේ. ඒ කිව්වේ අපේ ඊළඟ දන්වැල් ස්පේස් එකට අපි එක්ස්ටෙන්ඩඩ් ඩබල් ක්‍රොෂේ එකක් මුලින් කරගමු. ඉතින් මේ වගේ අපි කලින් කරගත්තු වගේම එක්ස්ටෙන්ඩඩ් ඩබල් ක්‍රොෂේ එක කරගන්න. මේ එක්ස්ටෙන්ඩඩ් ඩබල් ක්‍රොෂේ එකට පස්සේ ට්‍රබල් ක්‍රොෂේ එකක් ඒ සමාන දන්වැල් ස්පේස් එකටම දාගන්න. ඉතින් මේ අපේ පොයින්ට් එක. ඉතින් මේ පොයින්ට් එකට පස්සේ අපි සමාන දෙයම විරුද්ධ අතට කරගන්නයි යන්නේ. දැන් ආයෙමත් මෙතන ඉඳන් එක්ස්ටෙන්ඩඩ් ඩබල් ක්‍රොෂේ එකක් සමාන තරටම කරගන්න. ඉතින් මේ පොයින්ට් එකට අපි ස්ටිචස් 3ක් කරගෙන තියෙන එක්ස්ටෙන්ඩඩ් ඩබල් ක්‍රොෂේ එකයි ට්‍රබල් ක්‍රොෂේ එකයි එක්ස්ටෙන්ඩඩ් ඩබල් ක්‍රොෂේ එකයි ඒ සමාන තැනට කරගන්න. අපි විරුද්ධ අත පැත්තට කරගමු. ඉතින් ඊළඟ දන්වැල් ස්පේස් එකට අපි ඩබල් ක්‍රොෂේ එකක් කරගමු. ඊට පස්සේ ඉන්ක්‍රීසස් 4ක් කරගන්නයි යන්නේ. ඒ කිව්වේ ඩබල් ක්‍රොෂේස් 2 ගානේ දන්වැල් ස්පේසස් 4ක දාගමු. එතකොට අපි ඩබල් ක්‍රොෂේස් 2 ගානේ දන්වැල් ස්පේසස් 4ක දාගත්තා. දැන් ඊළඟ දන්වැල් ස්පේස් එකට අපි ඩබල් ක්‍රොෂේස් 3ක් කරගමු. අපි ඩබල් ක්‍රොෂේස් 3ක් කරගත්තා. දැන් ඊළඟ දන්වැල් ස්පේස් එකට අපි ඩබල් ක්‍රොෂේස් 2ක් කරගමු. හරි එතකොට අපි ඩබල් ක්‍රොෂේස් දෙකක් දාගත්තා. දැන් අපි මේ දම්වැල් 3 ස්පේස් එකට ඇවිල්ලා ඉන්නේ. මේ දම්වැල් 3 ස්පේස් එකට අපි මෙතන කරගත්තු වගේම සිංගල් ක්‍රොෂේස් දෙකක් කරගෙන මේ රවුම අවසන් කරගමු. හරි එතකොට අපි සිංගල් ක්‍රොෂේස් දෙකක් කරගත්තා. දැන් මෙතෙන්දී අපි මුලින්ම දාගත්තු දම්වැල් එකේ ස්පේස් එක මේ රවුම පටන් ගන්න අපි කරගත්තු දම්වැල් එකේ ස්පේස් එකට මෙතෙන්ට ස්ලිප් ස්ටිච් එකක් කරගෙන මේ රවුම ජොයින් කරගමු. එතකොට අපි අපේ දෙවෙනි රවුම කරලා අවසానයි මේ වගේ තමයි පේන්නේ. දැන් අපි තුන්වෙනි රවුම පටන් ගන්න. මෙතන ඉඳන් දම්වැලක් දාලා අපේ මුල්ම සිංගල් ක්‍රොෂේ එක උඩ තියෙන දම්වැල් ස්පේස් එකට සිංගල් ක්‍රොෂේ එකක් කරගමු. හරි එතකොට අපි සිංගල් ක්‍රොෂේ එකක් කරගත්තා. දැන් ඊළඟ දම්වැල් ස්පේස් එකට අපි half double crochets දෙකක් සමාන තැනටම කරගමු. මෙතෙන්ට මේ අපේ පළවෙනි half double crochet එක ඊට පස්සේ දෙවෙනි half double crochet එකත් මේ සමාන තැනටම කරගමු. ඉතින් ඔයාලා දන්නවා ඉතින් half double crochet එකක් කරගන්නේ කොහොමද කියලා double crochet එකක් වගේ පටන්ගෙන loops තුනෙන්ම එළියට අරන් එන්න. දැන් අපි ඊළඟ දන්වැල් ස්පේස් එකට double crochets දෙකක් කරගමු. මේ අපේ පළවෙනි double crochet එක, මේ අපේ දෙවෙනි double crochet එක. දැන් ආයෙමත් ඊළඟ දන්වැල් ස්පේස් එකට අපි double crochets 3ක් කරගමු. හරි එතකොට අපි double crochets 3ක් කරගත්තා. දැන් අපි ඊළඟ දන්වැල් spaces දෙකට අපි increase කරගන්නයි යන්නේ. ඒ කිව්වේ double crochets දෙක ගානේ දන්වැල් spaces දෙකකට දාගමු. මේ අපේ පළවෙනි increase එක double crochets දෙකක් එක සමාන තැනටම කරගත්තා. ආයෙමත් ඊළඟ දන්වැල් space එකටත් අපි double crochets දෙකක් එක සමාන තැනටම කරගමු. හරි එතකොට අපි increase දෙකක් කරගත්තා. දැන් අපි මෙතන ඉඳන් double crochet එක ගානේ දන්වැල් spaces 8ක දාගමු. හරි එතකොට අපි double crochets එක ගානේ දන්වැල් spaces 8ක දාගත්තා. දැන් අපි double crochets දෙකක් ඊළඟ දන්වැල් space එකට දාගමු. මේ අපේ පළවෙනි double crochet එක, අපේ දෙවෙනි double crochet එකත් එක සමාන තැනටම කරගමු. දැන් ඊළඟ දන්වැල් spaces දෙකට double crochet එක ගානේ දාගමු. double crochet එක ගානේ දන්වැල් spaces දෙකක දාගමු. හරි එතකොට අපි double crochets එක ගානේ දන්වැල් spaces දෙකක දාගත්තා. දැන් ඔයාලට පේනවා අපි මේ heart එකේ tip එකට ඇවිල්ලා ඉන්නේ.
ඉතින් අපි දෙවෙනි රවුම ටිප් එකට කරගත්ත දෙයමයි අපි මේ රවුමදිත් කරගන්න යන්නේ. මේ මැද තියෙන මේ දම්බල් ස්පේස් එකට extended double crochet එකයි treble crochet එකයි ආයෙමත් extended double crochet එකක් ඒ සමාන තැනටම කරගන්නවා. ඊට පස්සේ අපි මේ පැත්තට කරගත්තු දේ විරුද්ධ පැත්තට කරගන්නයි යන්නේ. ඉතින් ඒකට double crochet එක ගානේ දම්බල් ස්පේසස් දෙකක දාගන්න. ඊට පස්සේ අපි increase එකක් කරගන්න ඕනේ ඊළඟ දම්බල් ස්පේස් එකට. මෙතනට double crochet දෙකක් කරගමු. ඊට පස්සේ double crochet එක ගානේ දම්බල් ස්පේසස් 8ක දාගමු. හරි අපි double crochet එක ගානේ දම්බල් ස්පේසස් 8ක දාගත්තා. දැන් ඊළඟ දෙක අපි increase කරගන්නවා. ඒ කිව්වේ double crochet දෙක ගානේ ඊළඟට තියෙන මේ දම්බල් ස්පේසස් දෙකට දාගමු. අපි පළවෙනි increase එක කරගත්තා. දැන් දෙවෙනි increase එකත් කරගමු. මෙතෙන්ට double crochet දෙකක් එක සමාන තැනට කරගමු. දැන් ඊළඟ දම්බල් ස්පේස් එකට අපි double crochet 3ක් එක සමාන තැනටම දාගමු. ඊට පස්සේ ඊළඟ දම්බල් ස්පේස් එකට අපි double crochet දෙකක් කරගමු. දැන් අපි ඊළඟ දම්බල් ස්පේස් එකට half double crochet දෙකක් කරගෙන අපේ අන්තිම double crochet ස්පේස් එකට අපි single crochet එකක් කරගමු. ඉතින් අපි අපේ කලින් පැත්තට කරගත්ත දෙයමයි මේ පැත්තටත් අපි කරගන්නේ. දැන් අපි අපේ අන්තිම දම්බල් ස්පේස් එකට single crochet එකක් කරගෙන මේ රවුම අවසන් කරගමු. හරි එතකොට අපි single crochet එක කරගත්තා. දැන් මම මෙතෙන්දී invisible slip stitch එකක් කරගන්නයි යන්නේ. ඉතින් ඒකට මම මේ වගේ නූල කපාගෙන මේ වගේ loop එක එළියට අරන් එන්න. ඊට පස්සේ ඉදිකටුවක ආධාරයෙන් මම මෙතෙන්දී invisible slip stitch එකක් කරගන්නයි යන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ පේන ආකාරයට ඔයාලත් ඔයාලගේ invisible slip stitch එක කරගන්න. අපි සාමාන්‍ය slip stitch එකකට වැඩිය invisible slip stitch එකක් කරගන්නකොට එතනට පොඩි neatness එකක් එනවා. අපි join කරගත්ත තැන අපිට පේන්නේ නැති වෙන විදිහට ලස්සනට මේ method එකෙන් අපිට join කරගන්න පුළුවන්. join කරගත්තට පස්සේ මේ වගේ හොඳට කණු පිට පැත්තෙන් නූල පාස් කරගන්න හොඳට secure කරගත්තට පස්සේ වැඩිපුර තියෙන නූල කපා ගන්න. එතකොට අපි heart එක කරලා අවසానයි මේ වගේ තමයි අපිට පේන්නේ. දැන් අපි මේකට cute border එකක් දාගමු. හරිම simple border එකක් කරගන්නයි යන්නේ. ඉතින් ඒකට මම contrast color එකකින් නූල අරගෙන මේ වගේ slip knot එකක් කරගෙන අපි මේ heart එකේ ඔයාලට ඕනම තැනකින් පටන් ගන්න පුළුවන්. හැබැයි මම මෙතන ඉඳන් තමයි පටන් ගන්න යන්නේ. අපේ මුල්ම දඟල් ස්පේස් එකකින්. මේ වගේ මුල්ම දඟල් ස්පේස් එකකින් හුක් එක ඉන්සර්ට් කරලා ස්ලිප් ස්ටිච් එකක් කරගන්න. දැන් අපි මෙතන ඉඳන් දම්වලක් දාගමු. ඊට පස්සේ ඊළඟ දම්වල ස්පේස් එකට ස්ලිප් ස්ටිච් එකක් කරගන්න. මේ වගේ. ආයෙමත් මෙතන ඉඳන් දම්වලක් දාලා ඊළඟ දම්වල ස්පේස් එකට ස්ලිප් ස්ටිච් එකක් කරගන්න. ආයෙමත් දම්වලක් දාගෙන ඊළඟ දම්වල ස්පේස් එකට ස්ලිප් ස්ටිච් එකක් කරගන්න. ඉතින් මේක තමයි අපේ border pattern එක. හරිම පහසුයි. අපි කරගන්නේ දම්වලයි ස්ලිප් ස්ටිච් එකයි විතරයි. මේ pattern එක අපිට හරි ඉක්මනින් කරගන්න පුළුවන්. ඒ වගේම සරල border pattern එකක් තමයි මේක. ඉතින් අන්තිම වෙනකම්ම අපි මේ pattern එක continue කරනවා. ඔයාලට මේ border pattern එකට වැඩි කැමති නැත්නම් ඔයාලට single crochet රවුමක් මේ පාටින් යන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලට ඕනම pattern එකක් පාවිච්චි කරලා border එක හදාගන්න. හරි එතකොට අපේ cute heart coaster එක අපි කරගත්තා. මේ වගේ තමයි අපිට පේන්නේ. මට හිතුණා මේ border එක මේ heart එකට ගොඩක්ම ගැලපෙන border එකක් කියලා. ඉතින් ඔයාලගේ අදහස comment එකේ දාන්න. මම තව ලස්සන වීඩියෝ එකක් එක්ක ඔයාලව හම්බ වෙන්න එන්නම්. එතකන් සුබ දවසක්.